සාදරෙන් පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ ජපන් භාෂා ඉගෙනුම් මූලාශ්‍රයක තියෙන හරිම ප්‍රායෝගික සංවාද කොටසක් ගැන. ඔව්. විශේෂයෙන්ම අර ජපානයේදී කවුරු හරි අපිට මොන හරි බොන්න දෙයක් දුන්නොත් ඒක කොහොමද අර ආචාරශීලීව බාරගන්නේ? එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරන්න කියන එක වගේ දේවල් නේද? හරියටම හරි. අපේ පදනම වෙන්නේ ඉරදොරි ආරම්භක පොත. ඉරදොරි ස්ටාර්ටර් බුක් කියන එක. ඉරදොරි. ඒක හරිම ප්‍රයෝජනවත් පොත් මාලාවක්. ඔව් ඒකෙත් පස්සන පාඩම. ජපාන් බසින් කිව්වොත් දයිගෝකා උදොංගා සුකිදෙස්. දයිගෝකා උදොංගා සුකිදෙස්. ඒ කියන්නේ පාඩම 5 මම උදොන් වලට කැමතියි කියන එක. හැබැයි අපි සම්පූර්ණ පාඩමම නෙවෙයි අද බලන්නේ. නෑ ඒකේ තියෙන 3 වෙනි සංවාද කොටස විතරයි නේද? ඔව්. ඒක විශේෂයෙන්ම අර පාන වර්ග ජපාන් වලින් කියනවා නොමිමොනෝ. ඒව ගැන කතා කරන කොටස. ඉතින් අපේ අරමුණ මොකක්ද මේකෙන්? අරමුණ තමයි කවුරු හරි ජපාන් භාෂෙන් අර මේක බොනවද වගේ ඇහුවම ඔව් ඒකට කොහොමද අපි අර හොඳ විදියට ආචාරශීලීව උත්තර දෙන්නේ කියලා පැහැදිලි කරගන්න එක. ඒ කියන්නේ කැමතිනම් කියන විදිහ, බෑනම් කියන විදිහ, එහෙම නැත්නම් මට මේක ඕනේ කියලා කියන විදිහ වගේ දේවල්. මේක ඉතින් ජපානයේදී එදිනදා ජීවිතේදී ඔෆිස් එකේදී යාළුවොත් එක්ක ඉන්නකොට හරිම වැදගත් වෙන දෙයක් නේද? අනිවාර්යයෙන්ම. ඉතින් ඉරදොරි පුතේ තේරෙව හැම පාඩමකම වගේ can do කියලා කොටසක්. කළ හැකි දේ. ඔව් කළ හැකි දේ. ඒ කියන්නේ මේ පාඩම ඉවර වුණාම මොනවද කරන්න පුළුවන් වෙන්නේ කියලා. මම ඒක පොතේ තියෙන විදිහටම ජපාන් වලින් කියවන්නම්. නොමිනොමොනවෝ සුසුමෙරරිතා තොකි නනියෝ නොමුකා නදෝ කොතයිරු කොතොග දෙකිරු. හරි. ඒක තේරුම. සරලව කිව්වොත්. ඔව්. පානයක් අපිට කවුරු හරි පිළිගන්නුවම ඒකට උත්තර දෙන්න පුළුවන් වෙන එක. උදාහරණයක් විදිහට අර මොනවද බොන්න ඕනේ කියලා කියන එක වගේ. හරි. එහෙනම් මේක තමයි අද අපි බලාපොරොත්තු වෙන නිපුණතාවය. ඔව්. ඒ හැකියාව තමයි ප්‍රගුණ කරන්න හදන්නේ. හොඳයි. එහෙනම් අපි මේක කොටස් වශයෙන් බලමු නේද? ඉරදොරි පොතේ මේ සංවාද කොටස පටන් ගන්නෙ අර කොතොබනෝ ජුන්බි කියලා. කොතොබනෝ ජුන්බි වචන වලට සූදානම් වීමක් වගේ. ඔව්. ඒ කියන්නේ මේ කතාවට ඕන වෙන වචන ටික මුලින්ම දෙනවා. විශේෂයෙන්ම පාන වර්ග. නොමිමොනෝ. ඒ වගේ නම් ටික. පොතේ මේ හැම වචනයකටම පින්තූරයකුත් තියෙනවා. ඒක හොඳයි. එතකොට තේරුම් ගන්න ලේසි. ඔව්. ඉතින් අහගෙන ඉන්න ගමන් ඒ පින්තූරත් හිතෙන් මවා ගන්න උත්සාහ කරන්න පුළුවන්. මුලින්ම තියෙන්නේ ඒ අකුරේ යටතේ කෝහි. කෝහි. පින්තූරේ තියෙන්නේ අර සුදු කෝප් එක පීරිසියක් එක තියෙන දුඹුරු පාට කෝෆි එකක්. කටකනා වලින් ලියලා තියෙන්නේ. ඉංග්‍රීසියෙන් ආපු නිසා වෙන්නේ නැති. ඔව්. කෝෆි කියන එකනේ. හරි. ඊළඟට B. කෝචා. කෝචා. මේකේ පින්තූරෙත් කෝප් එක තේ තියෙන්නේ. හැබැයි පාට ටිකක් රතු දුඹුරුයි වගේ. මේ තමයි කළු තේ. අපි බොන ප්ලේන් ටී වගේ. කෝ කියන කන්ජි එකේ තේරුම රතු පාට නේද? චා කියන්නේ තේ. හරියටම. ඊළඟට C. ඔචා. ඔචා. මේකේ පින්තූරේ තියෙන්නේ අර ජපාන් විදිහේ අල්ලුවක් නැති පොඩි කෝප් එක කොළ පාට තේ එකක්. ඔචා කියන්නේ සාමාන්‍යයෙන් කොළ තේ වලට. මුලට ඌ අකුරක් දාලා තියෙන අර ගෞරවයක් දෙන්න වගේ නේද? ඔව් ඒක තමයි කියන්නේ ආචාරශීලී බවක් එකතු කරනවා. ඔව් ඒක ඇත්ත. ජපාන් සංස්කෘතියේ ඔචා ඒ කියන්නේ කොළ තේ වලට නිකම්ම බීමකට වඩා ලොකු තැනක් තියෙනවා. ගෙදරට කෙනෙක් ආවම අර කෑම වේලක් එක්ක එහෙම නැත්නම් මීටින් එකකදී මේ ඔචා දෙන එක සිරිතක් වගේ. ආගන්තුක සත්කාරයේම කොටසක්. හරිම රසවත්. හරි. ඊළඟට D. මිසු. මේක නම් සරලයි වතුර. පින්තූරේ තියෙන වතුර වීදුරුවක්. හරි. ඊළඟට E. ජූස්. කටකනා වලින් නේද? ඔව් ඉංග්‍රීසි ජූස් වලින් ආපු එකක්. පින්තූරේ තියෙන්නේ අර දොඩම් පාට දියරයක් තියෙන වීදුරුවක්. සමහර විට ඔරේන්ජ් ජූස් වෙන්නේ නැති. ජූසු කියන්නේ පළතුරු බීම වලට. තේරුණා. ඊළඟට F. කෝරා. මේකත් කටකනා. ඔව් කෝලා. පින්තූරේ තියෙන්නේ අයිස් දාපු අර තද දුඹුරු පාට බීමක් තියෙන වීදුරුවක්. පැහැදිලි. හරි. ඊළඟට G. බීරු. මේකත් කටකන බිය. පින්තූරේ තියෙන්නේ අර උඩින් පෙන තියෙන බිය මග් එකක්. බීරු. ජපානයේ හරිම ජනප්‍රියයි නේද? එහෙමද? ඔව් අර වැඩ ඇරිලා ගියාම එහෙම නැත්තම් සතියන්තයට යාළුවොත් එක්ක එකතු වුණාම ගොඩක් අය මුලින්ම ඉල්ලන්නේ බිය. අර තොරියායසු බීරු කියලාත් කියනවා. ඒ කියන්නේ දැනට බියර් එකක් කමු වගේ අදහසක්. ඒකෙන් පේනවා ඒක කොච්චර සාමාන්‍ය දෙයක්ද කියලා. ඒක නම් අලුත් දෙයක්. හරි අන්තිම එක H. ඔසාකේ.
මේකේ පින්තූරේ තියෙන අර සාම්ප්‍රදායික ජපාන් සාකේ බෝතලෙකුයි තොක්කරි පොඩි කෝප් එකකුයි ඔචොකෝ. ඔසකේ කියන්නේ පොදුවේ මත්පැන් වලට. ඇල්කොහොල් වලට. ඔව්. ඒත් ගොඩක් වෙලාවට ඒකෙන් ජපාන් සාකේ නිහොන්ෂු තමයි අදහස් වෙන්නේ. මෙතනත් අර ඔච වගේම ඕ අකුරක් තියෙනව නේද? ඕ ආචාරශීලී බවට. ඔසකේ කියන එකත් ඉතින් ජපාන් සමාජයේ උත්සවවලදී අර ව්‍යාපාරික හමුවීම් වලදී අර කලින් කිව්ව ඉසාකයා වගේ තැන්වල හුඟක් වෙලාවට තියෙනවා. ඉතින් මේ වචන ටික කෝෆි, කෝචා, ඔචා, මිසු, ජූස්, කෝලා, බීර්, ඔසකේ මේවා දැනගෙන ඉන්න එක ජපානයට යන කෙනෙක්ට භාෂාව ඉගෙන ගන්න කෙනෙක්ට ගොඩක් වැදගත්. ඔව්. ඉරදුරි පොතේ මේ ටික කියලා දීලා පස්සේ අභ්‍යාසත් තියෙනව නේද මේ වඳුර ගන්න? ඕ අහලා අඳුර ගන්න ආපහු කියන්න වගේ අභ්‍යාස තියෙනවා. හරි. එහෙනම් මේ වචන ටික හඳුනාගත්තට පස්සේ ඉරදුරි එකේ ඊළඟට තියෙන්නේ අර කයිවාවෝ කිකිමෂෝ කියලා කොටසක්. කයිවාවෝ කිකිමෂෝ සංවාදවලට සවන් දෙමු. ඔව්. මෙතන තියෙන හරිම පොඩි සංවාද හතරක් විවිධ තැන්වලදී මිනිස්සු අනිත් අයට බොන්න දේවල් දෙන විදිහ තමයි පෙන්වන්නේ. පොතේ අභ්‍යාසෙදී නම් මේවා අහලා කතා කරන්නේ මොන බීම ගැනද කියලා අර කලින් වචන වලින් තෝරන්න ඕන. ඒ වගේම ඒක බොනවද නොමිමස්සු නැද්ද නොමිමස්සෙන් කියලා තහලා තෝරන්න තියනෝ නේද? හරියටම. අපි මේ අවස්ථා ටිකත් මතක් කරගමු. පින්තූරක් තියෙනව පොතේ. හයි. පළවෙනි එක ශොකුබා. ශොකුබා සේවාස්ථානයක් ඔෆිස් එකක් වගේ. ඔව් පින්තූරේ දෙන්නෙක් ඉන්නෝ කෙනෙක් මොකක්ද බීමක් දෙනවා වගේ. 1、セシルさん、お茶飲みますか？あ、はい、お願いします。はい、どうぞ。ありがとうございます。 දෙවෙනි එක ඉසාකයා. ඉසාකයා අර ජපාන් පාන්නේ පබ් එක වගේ. ඔව් පින්තූරේ කට්ටියක් මේසයක් වටේ ඉඳන් බොනවා කනවා වගේ. හරි. 2、ラッさん、お酒飲む？いえ、結構です。あ、そう。ありがとうございます。 තුන්වෙනි එක ආයමත් ශොකුබා. ආයෙත් ඔෆිස් එකක්. ඒත් වෙන කට්ටියක් වගේ. ඔව් මෙතනත් බීමක් දෙන සීන් එකක්. 3、イリアスさん、何飲む？じゃあ、コーヒーお願いします。はい、コーヒありがとうございます。 හතරවෙනි එක කෝෙන්. කෝයෙන් පාක් එකක් උද්‍යානයක්. ඔව් පින්තූරේ දෙන්නෙක් බංකුවක ඉඳන් මොනවද බොනවා විනෝද ගමනක් ඇවිත් වගේ. 4、ルシアさん、何飲みますか？じゃあ、ビールお願いします。ビールね。どうぞ。あ、どうも。 මේ අවස්ථා හතර බැලුවම පේනව නේද? අර අපි මේ ඉගෙන ගන්න යන සරල වාක්‍ය එදිනෙදා ජීවිතේ කොච්චර විවිධ තැන්වල පාවිච්චි වෙනවද කියලා. ඔෆිස් එකේදී, ඉසාකායකේදී, පාක් එකේදී හැමතැනම වගේ. ඒ කියන්නේ මේවා නිකම්ම පොතේ තියෙන දේවල් නෙවෙයි ඇත්තටම පාවිච්චි වෙනවා. අනිවාර්යෙන්ම ප්‍රායෝගිකයි. එත්මෙදී. ඔව්. ඒකට තමයි දැන් යන්නේ. ඉරදොරි පොතේ ඒ කොටසට කියන්නේ කතචිනි චූමොකු ෂ්ටෙකිලා. කතාචිනි චූමෝකු ෂිතේ. වාක්‍ය රටාවලට අවධානය දෙමු වගේ. ඔව් මෙතන තමයි අර සංවාද වලින් ගන්න පුළුවන් ප්‍රධාන ප්‍රශ්න උත්තර රටා ඒවා පැහැදිලි කරන්නේ. හරි. මුලින්ම බලමු කාට හරි බොන්න දෙයක් දෙනකොට අහන විදිහ. උදාහරණයක් විදිහට තේ බොනවද කියලා අහන්න ඕනේ නම් ඔචා නොමිමස්කා. ඔචා නොමිමස්කා. ඔව්. මෙතන නොමිමස් කියන්නේ බොනවා කියන එකේ අර ආචාරශීලී පොලයිට් ෆෝම් එක. මාසු ෆෝම් එක. ඒකට අගට ක දැම්මම ප්‍රශ්නයක් වෙනවා. ඉතින් හරි ලේසි. බීම එකේ නම මුලට දාලා නොමිමස්කා කිව්වම හරි. එතකොට කෝෆි බොනවද අහන්නේ? කෝහි නොමිමස්කා. බියර් බොනවද? බීරු නොමිමස්කා. හරිම සරලයි. තේරුණා. දැන් කවුරු හරි හැම අහුවම අපි කැමති නම් ඒ කියන්නේ බොන්න බාරෙන්න ඕන නම් ඔව්. කියන හයි ඔනෙගයිෂිමස්. හයි ඔනෙගයිෂිමස්. හයි කියන්නේ ඔව්. ඔනෙගයිෂිමස් කියන්නේ අර හරිම බහුලව පාවිච්චි වෙන ගොඩක් තේරුම් තියෙන ආචාරශීලී වචනයක්. ඔව් මේ වෙලාවේදී ඒකේ තේරුම ඔව් කරුණා කරලා දෙන්න වගේ නේද? ඔව් ඒ වගේ අර්ථයක්. ඔනෙගයිෂිමස් කියන එක ඇත්තටම හරිම වැදගත් වචනයක් නේද ජපාන් වල? ඔව්. මොකද ඒක ගොඩක් දේවලට පාවිච්චි වෙනවා කියලා කියනවා. ඔව්. මොන හරි ඉල්ලන්න please give me වගේ මොන හරි බාර ගන්නකොට yes please
වගේ උදව්වක් ඉල්ලන්න සමහර වෙලාවට අඳුරනලා දෙනකොටත් හරිම ෆ්ලෙක්සිබල් වචනයක්. ඒකෙන්ද අර ආචාරශීලී බව කොච්චර වැදගත්ද කියන එකත් පේනව නේද? අනිවාර්යයෙන්ම. හරි. එහෙනම් පිළිගන්නවා නම් හයි ඔනෙගයිෂිමස්. හයි ඔනිගයිෂිමස්. දැන් හිතමු අපිට ඒක එපා කියලා. ඒ වෙලාවේ බොන්න බෑ. ප්‍රතික්ෂේප කරන්න ඕන. ඔව්. ඒකට කියන ආචාරශීලී විදිහ තමයි ඊයේ කෙක්කෝ දෙස්. ඊයේ කෙක්කෝ දෙස්. ඊයේ කියන්නේ නැහැ කෙක්කෝ දෙස්. කියන්නේ අර එපා කමක් නැහැ ස්තුති වගේ අර්ථයක්. ඔව්. මේ කෙක්කෝ දෙසු කියන එක හරිම වැදගත්. මොකද ඒක අර කෙලිම එපා කියනෝලගේ සැරනේ. ජපාන් සංස්කෘතියේ අර අනිත් අය එක්ක ඉන්නකොට ගෙටුම් අඩු කරගන්න එක, සමාජ සම්බන්ධතා හොඳින් තියාගන්න එක වා කියන එක හරිම වැදගත්. ඉතින් කෙනෙක් කරුණාවෙන් දෙයක් දෙනකොට කෙලින්ම බෑ කියනවට වඩා මේ වගේ ටිකක් මෘදුව දැනට කමක් නැහැ ස්තුතියි වගේ කියන එක අනිත් කෙනාගේ හිත රිදෙන්නෙත් නෑ වගේ නේද? ඒක නයි ඇත්ත. භාෂාව විතරක් නෙමෙයි අර සංස්කෘතියත් එක්කමයි යන්නේ. මටත් මතකයි මුලදී කවුරු හරි මොනවා හරි දෙනවද ඇහුවම පුරුද්දට ඊයේ කියලා තියෙනවා. පස්සේ තමයි තේරුනේ අර කෙක්කෝ දෙසු වල තියෙන සියුම් ගතිය. ඒක ගොඩක් අයට වෙන දෙයක්. මුලදී අපි අපේ විදියට හිතනවා. හරි. එහෙනම් දැන් අපි දන්නවා යමක් පිළිගන්වන්නේ කොහොමද? නොමිමසුක පිළිගන්නවා නම් හයි ඔනෙගයිෂ්වසු ප්‍රතික්ෂේප කරනවා නම් ඊයේ කෙක්කෝ දෙසු. හරි. තව එක ප්‍රධාන රටාවක් තියෙනවා. ඒ තමයි මොනවද බොන්නේ කියලා අහන විදිහ. ඒක කොහොමද? ඒක අහන්නේ නනි නොමිමස්කා. නනි නොමිමස්කා? ඔව්. නනි කියන්නේ මොනවද? what? ඉතින් නනි නොමිමස්කා කියන්නේ මොනවද බොන්නේ? අර කලින් රටාවමයි මුලට නනි එකතු වෙලා විතරයි. හරිම සරලයිනේ. එහෙම ඇහුවම Taman කැමති දේ කියන්නත් දැනගන්න ඕන නේද? ඔව්. දැන් කවුරු හරි අහුවොත් නනි නොමිමස්කා? ඔව්. අපිට කියන්න ඕන හිතමුකෝ එහෙනම් මට බියර් දෙන්න කියලා. හරි. ඒක කියන්නේ මෙහෙමයි. ජා බීරු ඔනෙගල්ෂිමස්. ජා බීරු ඔනෙගයිෂිමස්. මෙතන අලුත් වචනේ තමයි ජා. ජා. ඒ මොකද්ද? ඒක අර එහෙනම් well then වගේ අර්ථයක් දෙන්නේ. සංවාදික ඊළඟ පියවරට යන්න වගේ පාවිච්චි කරනවා. හරි. ඉතින් ජා කියලා Taman කැමති බීමකේ නම උදාහරණයක් විදියට බීරු කියලා අර කලින් ඉගෙන ගත්ත ඔනෙගල්ෂිමස් එකතු කරනවා. තේරුණා. එතකොට එහෙනම් කොෆි දෙන්න කියන්නේ? ජා කොහි ඔනෙගල්ෂිමස්. එහෙනම් වතුර දෙන්න? じゃあ水お願いします。 හරිම පැහැදිලි. එනම් අපි අර ප්‍රධාන වාක්‍ය ඛණ්ඩ ටික ආයත කර කියමුද? මොකද මේ ටික තමයි මේ පාඩමේ හරය. ඔව් ඒක හොඳයි. පානයක් පිළිගන්වන්න පාන වර්ගය නොමිමස්කා උදාහරණ ඔචා නොමිමස්කා හරි. පිළිගන්නව නම් හයි ඔනෙගයිෂිමස්. ප්‍රතික්ෂේප කරනවා නම් ඊයේ කෙක්කෝ දෙස්. ඔව්. මොනවද බොන්නේ කියලා අහන්න නනි නොමිමස්කා. හරි. කැමති දේ ඉල්ලන්න ජා පාන වර්ගය ඔනෙගයිෂිමස්. උදාහරණ ජා බීරු ඔනෙගයිෂිමස්. බොහොම හොඳයි. මේ ටික සරලයි වගේ පෙනුනට හරියට පාවිච්චි කරන්න දැනගත්තම sannivedanaye ගොඩක් ලෙසි. ඔව්. ඉරදොරි පොතේ මේ කතචිනි චූමක ශිතේ කොටසේ තව පොඩි සටහනකුත් තියෙනව නේද? අර නනි නොමිමස්කා කියන එක සමහර විට කා නැතුවත් අහනවා කියලා. ඕ නනි නොමිමස් කියාත් අහන්න පුළුවන් ලූ ටිකක් කැෂුවල් විදිහට. මොකද්ද තියෙන්නේ? දැන් ඉතින් පුහුණු වෙන්න එපයි. ඔව්. පොතේ අන්තිමට තියෙන්නේ රෝල් ප්ලේයෝ ශිමාෂෝ. රෝල් ප්ලේයෝ ශිමාෂෝ. රෝල් ප්ලේ කරමු. චරිත නිරූපණය. ඔව්. මේ ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා දෙබස් කියන්න අවස්ථාවක් දෙනවා. උදාහරණ දෙකකුත් දීලා තියෙනවා. පළවෙනි එක ඒ කියන කෙනා බීට තේ දෙනවා. ඒ අහනවා ඔචා නොමිමස්කා? හරි. දැන් බීට පුළුවන් එක්කෝ හයි ඔනෙගයිෂිමස් කියලා ගන්න නැත්නම් ඊයේ කෙක්කෝ දෙස් කියලා ප්‍රතික්ෂේප කරන්න. දෙවෙනි එක ඒ අහනවා බීගෙන් මොනවද බොන්නේ කියලා. ඒ කියන්නේ නනි නොමිමස්කා. දැන් බී කැමති දෙයක් කියනවා. හිතමු කෝෆි ඕන කියන. එතකොට බී කියනවා ජා කොෆි ඔනෙගයිෂිමස්. හරියටම. මේ රෝල් ප්ලේ වලින් වැදගත් දෙයක් පේනවා. ඒ තමයි අර මේ සරල වාක්‍ය ටික අර මුලින් දැක්ක හැම තැනකම ඔෆිස් එකේ, ඉසකාය එකේ, පාක් එකේ පාවිච්චි කරන්න පුරුවන් වීම. එක්කම මතක තියාගන්න ඕනේ අත් ජීවිතේදී කතා කරනකොට වචන විතරක් නෙවෙයිනේ වැදගත් වෙන්නේ. අර කටහඬේ ස්වරය, tone of voice, මුහුණේ ඉරියව්,
අතපය වනන විදිය මේ ඔක්කොම බලපානවා. ඔව් ඔව්. කෙක්කෝදෙස් කියන එක උනත් කියන විදිහ අනුව තේරුම වෙනස් වෙන්න පුළුවන් නේද? අනිවාර්යෙන්ම. හරිම කරුණාවෙන් කිව්වොත් එකක්, ටිකක් සැරෙන් වගේ කිව්වොත් තව එකක්. ඒක ඇත්ත. ඒ නිසා මේ වාක්‍ය රටා ඉගෙන ගන්න එක පළවෙනි පියවර. ඒත් ඒක කොහොමද අර ස්වභාවිකව හොඳ විදිහට කියන්නේ කියලා තේරුම් ගන්න නම් ගොඩක් අහන්න ඕන, අනිත් අය කතා කරන දිහා බලන් ඉන්න ඕන. ඔව්, ඒත් බය වෙන්න දෙයක් නෑ. මේ මූලික රටා ටික දැනගෙන ඉන්න එක තමයි ලොකුම දේ. අහගෙන ඉන්න අයට පුළුවන් මේ ඉගෙනගත්ත වචන, කොෆී, ඔචා ඒව දාලා හිතින් මේ දෙබස් කියලා බලන්න. ඒක හොඳ අදහසක්. එහෙනම් අපි අද කතා කරපු දේවල් ටික සාරාංශයක් විදිහට ගමුද? අපි බැලුවේ ඉරදොරි ආරම්භක පොතේ 5 වන පාඩමේ 3 වන සංවාද කොටස. ඒකෙන් ජපාන් වලින් බහුලව පාවිච්චි වෙන බීම වර්ග කීපයක නම් ඉගෙන ගත්තා. කෝෆි, කෝචා, ඔචා, මිසු, ජූස්, කෝරා, බීර්, ඔසකේ. පින්තූරත් එක්ක. ඔව්, ඒක එක්කම ප්‍රධාන වාක්‍ය රටා 4ක් කතා කළා. 1. බොන්න දෙයක් දෙන විදිහ. පාන වර්ගය නොමිමස්කා. 2. ඒක පිළිගන්න විදිහ. හයි ඔනෙගයිෂිමස්. 3. ප්‍රතික්ෂේප කරන විදිහ. ඊයේ කෙක්කෝදෙස්. 4. මොනවද බොන්නේ කියලා අහන විදිහ. නනි නොමිමස්කා. සහ කැමති දේ කියන විදිහ. ජා පාන වර්ගය ඔනෙගයිෂිමස්. ඔව්, ඒ වගේම මේවා පාවිච්චි වෙන අර කොන්ටෙක්ස්ට්, ඒ කියන්නේ સંદર્ભ ගැනත් කතා කළා. ඔව්, ඔෆිස් එක, ඉසකයයක, පාක් එක වගේ. ඉතින් මේ රටා ටික සරලයි වගේ පෙනුනට මේ ටික හරියට වෙලාවට අර ආචාරශීලීව පාවිච්චි කරන්න පුළුවන් නම් ඒකෙන් ජපන් සමාජයේ අන්තර්ක්‍රියා ඉන්ටරැක්ෂන්ස් ගොඩක් ලේසි වෙනවා. ඒකෙන් පේනවා අපි අනිත් කෙනාගේ සංස්කෘතියට ගරු කරනවා කියලා. ඉතින් මේ ටික ප්‍රගුණ කරන එක ජපන් වලින් කතා කරන්න පටන් ගන්න ඕන කෙනෙක්ට හොඳ ශක්තිමත් පටන් ගැනීමක්. අපි බලාපොරොත්තු වෙනවා ඉරදුරි වගේ මේ ප්‍රයෝජනවත් මූලාශ්‍රය ඇසුරෙන් තවත් මේ වගේ ගැඹුරු විමසුම් ඉදිරියටත් ගෙන්න. ඔව්, එදිනෙදා ජීවිතයට ඕන වෙන තව සංවාද, ව්‍යාකරණය, සංස්කෘතික දේවල් ගැන කතා කරන්න පුළුවන්. අවසාන වශයෙන් පොඩි දෙයක් මතක් කරන්න හිතුණා. භාෂාවක් ඉගෙන ගන්නවා කියන්නේ වචනයි ව්‍යාකරණයි විතරක් නෙවෙයිනේ. ඒ භාෂාව පාවිච්චි වෙන සමාජයේ සංස්කෘතියේ අර කමියුනිකේෂන් ස්ටයිල් එක තේරුම් ගන්න එකත් වැදගත්. අද කතා කරපු අර ඔනෙගයිෂිමාස්, කෙක්කෝදෙස්, ඔව්, ඒ වගේ වචනවල තියෙන ආචාරශීලී බව, අර වක්‍ර ගතිය, ඉන්ඩිරෙක්ට්නස්, මේවා පිටිපස්සේ තියෙන සංස්කෘතික කාරණා මොනවද කියලා හිතන එක භාෂාව තවත් ගැඹුරින් තේරුම් ගන්න උදව් වෙනවා. අද අපි කතා කළේ බොහොම සරල දෙනවද එපා වගේ අවස්ථානේ. ඒත් මේ වනෙගයිෂිමස් සහ කෙක්කෝදෙස පිටුපස්සේ තියෙන අර ආචාරශීලීත්වය, වක්‍රභාවය මේවා ජපන් සංස්කෘතියේ තවත් කොයි වගේ ගැඹුරු, සමහර විට අපිට නුහුරු sannivedana රටාවලට දොර අරිනවා ඇතිද? ඒ ගැන ටිකක් හිතන්න, හොයලා බලන්න පුළුවන් නම් ඒක හරිම වටිනා අදහසක්. ඇත්තටම ගවේෂණය කරන්න දෙයක්. මේ වගේ ක්‍රමානුකූලව ප්‍රායෝගිකව භාෂාව ඉගෙන ගන්න උදව් වෙන මේ ඉරදොරි ව්‍යාපෘතිය නිර්මාණය කරලා නොමිලේම අපිට ලබා දෙන ජපාන පදනමට The Japan Foundation සහ ඒ කණ්ඩායමට අපේ ස්තුතිය හිමි වෙන්න ඕන. ඒ වගේම මේ ගැඹුරු විමසුමට සාවධානව සවන් දුන්න ඔබ සමටත් බොහොම ස්තුතියි. අදට අපි ගිහිල්ලෙන්නම් channel එක subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන දැනගන්න bell icon එක click කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. මිතෙකුරුතේ අරිගතෝ.